නත්තල කියන්නේ ආගමකට සීමා නොවිච්ච ලස්සන මංගල්‍යයක්. ඒ කියන්නේ මේ ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම හැමෝම නත්තලට ආදරය කරනවා. හැබැයි එහෙම මංගල්‍යක මේ ලංකාවට ජාතියක් විදියට නැති වෙච්ච නත්තලක් මේ අවුරුද්දේ හැමෝගෙම මනසේ තියෙනවා. ඇත්තත් ඒකයි. හැම කෙනෙක්ටම නත්තල සමරන්න බැරි තැනට අපි මේ ව්‍යසනයෙන් මේ කුණාටුව නිසා අසරණ වුණා. ඒ නිසාම ගොඩක් අයට සභාවක් විදියට අපි දීපු ඒ ආදර්ශයත් එක්කම මේ නත්තල නැති වෙච්ච නත්තලක් කියන දේ ආමත් අලුත් දෙයක් නෙමෙයි. අපි හැම දෙයක්ම කැප කරන්න සූදානම් වුණා. උත්සව අපි වෙනදට කරන බෙදා හදාගෙන මේ හැම දෙයක්ම. හැබැයි මේ ඔක්කොම ඇතුලේ මට හිතෙනවා මේ 2025 නත්තල මිට අවුරුදු 2025කට කලින් තිබිච්ච පළවෙනි නත්තලට නෑකම් කියනවා දූ කියලා. ඒ මොකද පළවෙනි නත්තල කියන්නේත් ඒ නත්තලට අයිති ප්‍රධාන චරිතවලට ගොඩක් දේවල් ජීවිතේ නැති වෙච්ච අත්දැකීමක්. හැම චරිතයක්ම අරගත්තොත් එයාලට ජීවිතේ මොනවාම හරි වටිනම දෙයක්, එයාලා ආදරේම කරපු දෙයක්, එයාලට මහා පුදුම දරා ගැනීමකින් ඉවසගෙන අතරින්න සිද්ධ වුණා. ඒ අතර නත්තලේදී කතා නොවනම චරිතයක් තමයි දෙවියන් වහන්සේ. මොකද නත්තල කියන්නේ පුතා ඉපදිච්ච මංගල්‍යය. ඒ නිසා තාත්තා කෙනෙක් වෙච්ච දෙවියන් වහන්සේව දන්නේම නැතුව අමතක වෙනවා. හැබැයි බලන්න පළවෙනි නත්තලේදී දෙවියන් වහන්සේට දේවත්වය නැති වුණා. එයා මිනිසෙක් වෙන්න තීරණය කරා. එතකොට දෙවි කෙනෙක්ට දෙවිකම අතහැරලා මනුෂ්‍යත්වය අරගෙන එහෙම නත්තලක් තුළින් මිනිසුන්ව ගලවන්න හිතපු එක ස්වර්ගීය වශයෙන් මොනතරම් නැතිවීමක්ද? බලය අතහැරියා. එතකොට මේ 2025 මේ නත්තල සමරන එක ගැන, නැති වෙච්ච එක ගැන, ඒ සමරින් නැති වුණාම ඇති වෙන වේදනාව ඇතුලේ අපි හිතන්න ඕනේ නැද්ද මේ නත්තලේ සැබෑම අයිතිකරුවා වන දෙවියන් වහන්සේ එච්චර වටිනා බලය නැති කරගත්තා නම් මේ අපි වෙනුවෙන් අපි අතරින්න යන මේ සමරින් මොනවාද? ඒ නිසා දෙවියන් වහන්සේට අයිති නත්තලේ ඇත්තටම අපිට දේවල් නැති වෙනවා කියන්නේ අපිට දෙවියන් වහන්සේ වගේ මේ ලස්සන මංගල්‍ය දිහා බලන්න පුළුවන් වෙනවා කියන එකයි. ඒ නිසාම අපි හැම කෙනෙක්ටම මේ නත්තල විශේෂයි. අවුරුදු 2025කට පස්සේ අපි ඇත්තම නත්තලේ තේරුම, ඇත්තම සුභාරංචිය වැළඳ ගන්න නත්තලක් බවට මේ පත් වෙලා තියෙනවා. ඔබට මතක ඇති, ඔබ දකින්න ඇති, ජාති ආගම් පැත්තකින් තියලා මිනිස්සු එකට එකතු වුණා. රටක් විදියට ගොඩ නැගුණා. දේවල් බෙදාගත්තා. පුළුවන් විදියට උයාගෙන පියාගෙන කෑවා. තාමත් අපි ටික ටික ගොඩ නැගෙනවා. මේක නෙමෙයිද නත්තල? ඒ නිසාම දෙවියන් වහන්සේගේ දේවත්වය, මනුෂ්‍යත්වය දරා ගැනීම තුළ නැති කරගත් උන්වහන්සේ ඒ ලස්සන තේරුම අපිට මේ අවුරුද්දේ තේරුම් ගන්න ආරාධනා කරනවා. ඒ නිසා මේ නැති වෙච්ච නත්තල ඇතුලේ තියෙන ඇත්තටම සුභාරංචිය ඇතිවීමක්. ඔබ හැමතෙම සුබ නත්තලක්.